කියන්නේ දැන් වැහි දවස් ඉඳන් නම් දවස් 4ක්වත් වහුනේ අපි දවස් 4ක්වත් වහලා තියන්නේ. ඒ කියන්නේ අර ලොකු වැහි බින්දු වැටෙනකොට මේ මඩ තුට්ටයිනේ. ඒතකොට මේ එළියට එනවා. ඒ හින්දා දවස් 4ක්වත් වහලා ඈ මේ පත්‍ර පිටුව ඔව් කෙහෙල් කොළ ඕරුර මොනවාද තුනෙන් මේ කෙහෙල් කොළ පත්‍ර පිටුව දාපුවාම පත්‍ර පිටුව දාපුවාම ඊට පස්සේ ඒක අර මේ අයින් කරන්න බෑනේ අපිට වැස්සත් එක්ක ඒ ඊට පස්සේ අර පූර උඩට එන්නත් අමාරුයි ඉක්මනට දිය වෙලත් යනවා. එතකොට අය මොකද පෝරූර වල අපිට දන්නේ නැහැ ඒකේ රස්නේ වැඩි වෙන්න පුළුවන් නේ. එහෙම වෙන්නත් පුළුවන්. එතකොට කෙහෙල් කොලේ ඔය කිසි ගැටලුවක් නැහැ. අනික පොහොරූරේ මේ උඩට එනවා. පොහොරූරේ ගද්දි ගොබ ගැලවෙනවා. ඔව්. අර හිල් කරගෙන ආවහම උඩට සාරියත් ඔය ගැටලුව සාරියත් ආවා මිස් ගියේ පාර අපිට කරන්න තියෙන්නේ එහෙම දාන මැටීරියල් එක චුට්ටක් සෙට් කරලා නිතරම පොඩ්ඩක් මේ ඉස්සන්න. ලෑල්ලේ වැඩි කරන්න යාර. අනේ මේකත් අර පොහොර දැම්මා වගේ තමයි. එළියට යන්නේ නැති වෙන තමයි ලෑල්ල තියන්නේ. සාමාන්‍යයෙන් මේක මොහො අත ගාලා තිබිලා නැහැ. සමහරව හැව යට ගණන් කරලා දාන්න ඕනද කියලා බලාගෙන දාන විදිය. ගණන් කරන්නේ අත උරු කෙනාට දෙන්නේ මේ ගහන් තියෙන්නේ. හරිද මේ හරියට හදන්නේ මේ ඇදිලා නැහැ. පාත් වෙලා වැඩි පැත්ත. පාත්ලත් මට අත ගාලා නෑ හොඳට. ඒකයි. දාර පේන්න ඕනේ මේ මක්කා තියෙන සැටි විතරයි. ඔව්. ඒකට තව එකක් තියෙනවා. ඔයාලා මෙහෙම කරන්න හරිද? විතර වී හම්බෙලා අපි ගාව තියෙන ප්‍රමාණයක් තියෙනවනේ. දැන් ඔයාලා ගාව වැඩි පුරක් තියෙනවා. මුසලම්ම දීලා තියෙනවා. හරිද? සාමාන්‍ය අපි ගණන් හදලා බලන්නේ තවානකට කොච්චර තවන් කීයක් ඕනද කියලා. මේ මහත්තයර උන තවන් 13ක්. හරිද? මේ වගේ තවන් 13ක්. එතකොට තමන් ගාව දෙන විතර වී කොට කොටස් 13කට බෙදෙන්න ඕන. ඒක හිතේ තියාගන්න. නැත්නම් අපිට අන්තිමට ගහන් යද්දි අන්තිම චරිතික